හරිය කඩුත් තිබ්බා. ඉතින් අපි ඉතින් මේ අපි යන්නේ මේ හැටන්. ඒ කියන්නේ සිරිපාද. එයා තමයි කිව්වේ මේ අම සද්දයක් එනවා කියලා. මෙතන බල්ලෙක් හිටියා. ඒ බල්ලේ මෙයා මාව කොහොමද ඇදගෙන ගියා. ඉතින් ඉන්නේ මේ ඉස්සර කාලේ මිනිස්සු නැගපු එක පාලමල. එතනින් යන්නම හිතෙන්නේ නැහැ. එතනදලා ඉන්නම හිතෙන්නේ. අර හැබැයි බයික් කියන්නේ මාරම ජොය ගන්න දෙන්නේ නැහැ කියලා මෙයා ඉතින් චූටි වීඩියෝ ටිකක් අරගෙන තිබ්බා. අන්තිකට වෙන වීඩියෝ එකත් එක්කින්න. ඊපස්සේ නෝනේ වැස වෙලාවේ නෝල්. අර මේදුම අනික හරියෙන් අපි ගෙදරින් ගෙන අපි පහනුයි අරගෙන දැන් ඉතින් තියෙන අවසාන කඩේ. ඒන්තොර මේ විදිහට හදලා තිබ්බේ නැහැ. සා කඩේකට ආව මොනවාරි කන්න මාතින් දේවතාවයි තමයි ආවේ. චූටි ළමයා එයා නම් ෂෝ යන්නේ. ඒතර හයියෙන් ලොකු වැස්සක් වැස්සා. ආරම ජොලියක් වෙනම රතු පාලමෙන් තමයි යන්නේ. යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට සතුටින් පරිස්සමින් යන්න කියලා හිතනවා. අද අපි මේ ට්‍රිප් එකක් යනවා. හන්ද අපි මේ බයික් කියන වැඩිම දුර තමයි මේ යන්න හදන්නේ. අපි මේ යන්නේ මම ඔයාලට දැන් ඔයාලා කොහොමද තම්මේල් එකෙන් දකින්න නිසා මම කියන්නේ අපි යන්නේ මේ හැටන්. ඒ කියන්නේ සිරිපාද තමයි අපි මේ යන්නේ බයික් එකේ. එහෙනම් ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්නකෝ. අපි මේ ඉස්සරහට ලස්සන දේවල් වලට බලා ගන්න පුළුවන්. දිගටම එහෙනම් වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි ඉතින් ගෙදරින් උදේම ආවේ නෑ 8ට වගේ තමයි ආවේ. අපි ඉතින් දැන් සෑහෙන දුරක් ආවා. පාස් කරගෙන ඒ වීඩියෝස් නම් ගන්න බැරුව ගියා. ඊට පස්සේ දැන් මේ හැටන් මේ පැත්තේ තව හැටන් වලට සෑහෙන දුර තියෙනවා. මේ හරියට කඳු තියෙන නිසා ඉතින් ලස්සන වීඩියෝස් ටිකක් ගත්තා. ඒ හරිය මාරම ලස්සනයි කියන්නේ ඉතින් දෙපැත්තම ඉතින් තියෙන ගස්නේ. ඒ පැත්තේ ඒ හරිය කඳුත් තිබ්බා. ඉතින් අපි ඉතින් මේ ඔහොම වීඩියෝස් ටිකකුත් ගත්තා. මේ හරිය නිකන් 18 වංගුව වගේ අර වංගු හැරෙන්න තියෙන්නේ. එහෙම තමයි යන්නේ. එපා වෙන හින්දා බයික් වල යනවා කියලා. ඊට පස්සේ ඉතින් අපි මේ උදේට කාලා හිටියේ නෑ. ඊට පස්සේ එතන තිබ්බ ලංකාඩේකේ කෑම. එතන කෑම නම් මාරම රසයි මාරම ලාභයි. අනික ඒ කෑම අඩුයි නෙමෙයි ගණන් අඩුයි. රහයි මාරම රහයි. අපි එනකොටත් එතනින් කාලා තමයි ගෙදර ගියේ. අපි දැන් චුට්ටි වෙලාවක් නතර වෙලා හිටියා. දැන් ඉතින් ආය යන්න පටන් ගත්තා. තව සෑහෙන දුරක් තියෙනවා යන්න ඉතින්. දිගටම එහෙනම් වීඩියෝ එකත් එක්ක ඉන්නකෝ. දැන් අපි දෙන්න ඉතින් ආපහු යන්න පිටත් වුණා. දැන් අපි තනින් තන නතර වෙවි තමන් ගියේ. එක දිගට යන්නත් බෑනේ. හරියට අනික දිගට ගියාම අත රිදෙනවා කියනවා. එහෙම කිව්ව නිසා අපි තනින් නතර කරලා තමයි ගියේ. ඊට පස්සේ මෙතනත් අපි නැවතුණා චුට්ටි වෙලාවක්. දැන් අපිට ළඟට එන්න ඉන්නේ. දැන් ඉතින් අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ. තව ටික දුරකින් අපිට හම්බ වෙනවා සුමන සමන්දේවත්. බලන්න එතන මාරම ලස්සනයි. මේ හරියට මාරම ලස්සනයි. ඒ හරිය ඉඳන් අනික ඉඳගෙන ඉන්න එතනින් යන්නම හිතෙන්නේ නැහැ. එතනදලා ඉන්නම හිතෙන්නේ. මාරම ලස්සන පරිසරයක්. මේ හරිය හිටියත් ඒ දාලු නෙවෙන කට්ටිය එයාලා වීඩියෝස් ගත්තේ නැහැ. ඉතින් සමහර කට්ටිය කැමති නැහැ වීඩියෝස් ගන්නවට. හැබැයි එයාලා විත් එක කතා කරා. එයාලා ටැමින් පුළුවන් අපි ටැමින් ගන්නෑ. ඉතින් මං කිව්වේ මේ 18 වංගු වගේ මේ හරිය තියෙන්නේ කියලා අර යනවා. යද්දි හරි පරිස්සම යන්න ඕනේ මේ හරි. හයියෙන් යන්න හොඳ නැහැ. මාරම ලස්සනයි. අනික බය හිතන හැබැයි මේ හයියෙන් එහෙම වැටෙයිද කියලා පල්ලයට. මාරු හැබැයි බයික් කියන්නේ මාරම ජොලි. බස් එක යනකොට ඉතින් ඔහොම නෑනේ ඉතින්.
දැන් ඊට පස්සේ අපි සුමන සමන් දේවාලයට ආවා. හැමෝම ඉතින් එතනට ගිහින් තමා මේ සිරිපාද කරුණා කරන්න යන්නේ. ඉතින් අපිත් එතනට ගිහින් පඬුරක් දාලා දැන් ඉතින් අපි සිරිපාද කරුණා කරන්න තමයි යන්නේ. අපි එදා දවසේම තමයි අපි සිරිපා කරුණා කරන්නත් ගියේ. මේ පරිසරය ඇත්තටම මාරම ලස්සනයි. මේ දේවාලය ඇතුළේ ලස්සනට මල් පෙළ වගා කරලා තිබ්බා. ඒවා සීතලට තමයි මං හිතන්නේ හැදෙන්නේ. එච්චර ලස්සනට අපේ පැතිවල නම් එහෙම ලොකුවට විදිහට ලස්සනට වගා ගන්න පුළුවන්. ඒත් ඉතින් අර මේ පැතිවල සීතලට සෑහෙන ලස්සනට මල් හැදෙනවා. ඕන කෙනෙක් සිරිපා කරුණා කරනකොට යන්නේ මුලින්ම සිරිපා කරුණා කරනකොට යන්නේ සුමන සමන් දේවාලයට ගිහින් බාධා කරන සමහරක් කට්ටිය. ඉතින් අපිත් මුලින්ම ඉතින් ආවා පඳුර එහෙම දාලා යන්න. මං කිව්වනේ ලස්සන මල් පෙළ තියෙනවා කියලා. මෙන්න මේ ලස්සනට වගා කරලා තිබ්බා. මාරම ලස්සනයි බලන්නකෝ. මුසමල් වල ගන්නේ සීනියර්ස් කෙනෙක් මේ සීනියර්ස් නේ දැන් ඉතින් අපි යන්න තමයි හදන්නේ. සුමන සමන් දේවාලයට අපි ප්‍රාර්ථනා කළා පණ්ඩුත් දාලා දැන් අපි යන්න තමයි හදන්නේ. ඉතින් උතන තමයි මාරු වෙන්නේ අපි දෙන්නට. බයික් එක තිබ්බේ අපි දෙන්නගේ. හරි බයෙන් තමයි ගියේ. බයික් එක guys. දැන් ඉතින් අපි යන්න තමයි හදන්නේ. මේ හරිය මාරම ලස්සනයි. ෆොටෝ ෂූට් එකක් එහෙම කරන්න ලස්සන පැත්ත හැබැයි. දැන් ඉතින් අපි සිරිපාදයට දැන් ගොඩාක් ළඟයි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ සිරිපාද ගාවට. අපි බයික් එක තියලා අපි පැය දෙකක් විතර ගමන් මහන්සි අරගන්නත් එක හිටියා. ඊට පස්සේ අපිට වහින්නත් වගේ තිබ්බා. අපි කෑවේ නැහැ. අපි උඩින් තමයි කන්න බලාගෙන ආවේ. ඒක නිසා අපි රේන් කෝට් එහෙම අරගෙන අයිස් කැප් එහෙම දාගෙන දැන් සිරිපා කරුණා කරන්න තමයි හදන්නේ. මේ අපි හිතුවේ නෑ වහී කියලා. ඊට පස්සේ රේන් කෝට් එක ගත්තා විතරයි හයියෙන් ලොකු වැස්සක් වැස්සා. සඳරම් වහිනවා. බලන්න අපි ඉස්සරහට යන්න. මෙන්න මෙම්ම කහිනවා මෙයා. වහිනවා පොන්දරම. අපි යයිස්තා උඩට යන්නේ කොහමද? මේ හරිය අපිට සමහන් හම්බුණා. ඒක නොමිලේ හම්බුනේ. ඇත්තටම ලොකු පිනක් ඒගොල්ලන්ට මේ වගේ අනික වැස්ස වෙලාවේ සමහන් එකක් බොනවා කියන්නේ ලොකු දෙයක් නේ. ඉතින් ඇත්තටම යාළුවන්ට ගොඩක් පින්. දැන් ඉතින් අපි දැන් ඉතින් පටන් ගත්තා විතරයි අපි තාම දිගට වෙන වීඩියෝ එකත් එක්ක ඉන්න. කලින් ඒක ලැලක් තිබුණා. අපි දැන් මේ නන්නතන්නේ හරහා රතු පාලමෙන් තමයි යන්නේ. යාළුවනේ පේනවද? නල්ලතන්නේ කියලා මෙහෙට කියන්නේ. කියන්නේ මේ අපි 60 පැත්තෙන් නගින හින්දා සමහර රත්නපුර පැත්තෙන් නගින්න පුළුවන්. ඊට පස්සේ අපි හයියෙන් වැස්ස නිසා කඩේකට ආව මොනවාරි කන්න කියලා. ඊට පස්සේ අපි කොත්තමල්ලි දෙකක් හදන්න දැම්මා මාමට. ටිපිටිකෙකුත් ගත්තා. කන්න. හයියෙන් වැස්ස ඒක නිසා යන්න බෑ නේද චුට්ටක් පායනකම්. ඊට පස්සේ ඕනෝනේ වැස්ස වෙලාවේ නෝඩල්ස් එකක් කනවා කියන්නේ ඒක මාරම ජොලියක්. වෙනම ආතල් එකක්.
ඉතින් අපි ඉතින් ඒක කාලා අච්චාරුවක් නම් ගත්තා. ඒක නම් මෙලෝ රහක් නෑ. අච්චාරු නම් ගන්න බෑ. ඒක මෙලොරාම. ඒකම ඩස්බින් දාන්න. අපි දැන් මේ නගින්න පටන් ගත්තා විතරයි කිව්වනේ. ඉතින් වැස්සා කියලා මේ පේනවනේ. මෙයා හොඳ ඉස්සරහින් යනකොට හොඳ මේ කිව්වා මොකක්ද සද්දයක් එනවා කියලා. ඒ හරිය අපි විතරයි හිටියේ. මම ඉස්සරහට වීඩියෝ එකේ පෙන්නන්නම්කෝ ඔයාලට. මම ගෙදර කට්ටියක් යනකොට නම් මේ විදිහට පුතු පින්තූර මේ විදිහට හදලා තිබ්බේ නෑ. මම අවුරුදු 5කට 6කට කලින් තමයි මතක හැටියට. මේ විදිහට තමයි සිරිපාතේ ලස්සනට පේන්නේ. මාරම ලස්සනයි. මේ හරියේ මේ මම ඔය නගින හැටි බලන්නකො. හැරිමිටියකුත් හම්බුණා කොහොම හරි. මට නැග්ගන්නම් බැරිව තමයි හිටියේ. නතර වෙවි මෙයා මාව කොහොම හරි ඇදගෙන ගියා ඉතින්. හරි අමාරුයි. මං අනික බෑ කියලා නැග්ගේ නෑ. බෑ කියලා නැග්ගේ නෑ. කොහොම හරි නැග්ගා. අඩි 3-4ක් යනකොට මට හිත ගැවෙනවා. කකුල් දෙක රිදෙනවානේ. මෙයාට නම් අවුලක් නෑ. මේ හරියෙන් තමයි මේ හරිය නෙමෙයි. තව කට්ට කරවල හරියක් තිබ්බා. ඒ හරියෙන් තමයි අමුතුම සද්දයක් ඇහුණා. අනික මට නම් ඇහුන්නේ නෑ. මං කකුල් දෙක රිදෙන නිසානේ ගියේ. ඒක තමයි කිව්වේ මේ අමුතු සද්දයක් එනවා කියලා. සමහර තැන්වල නම් ලයිට් තියෙනවා. සමහර තැන්වල ලයිට් නැහැ. මේ අපි ඊට පස්සේ ටික වෙලාවක් නතර වෙන්න ආවා. ඉන්දිකටු පහන් හරියේ. එන්නේ හරියෙන් අපි ගෙදරින් ගෙන අපේ ඉංග්‍රීසි බිස්කට් එකක් තිබ්බා. ඉතින් එතනින් ප්ලේන් ටිකක් ගත්තා. දැන් ඉතින් ඒක බොන ගමන් තමයි ඉන්නේ. මම නම් ප්ලේන් ටි බොන්නේ නැහැ. එයා තමයි බොන්නේ. දැන් ඉතින් මේ හරිය අපි පැය 2ක් විතර ඉඳලා තමයි ආයෙ පටන් ගත්තේ නගින්න. මහන්සියනේ. අනික අපි මේ ඉරසේවනේ බලන්න කියලා තමයි හිටියේ. අනික ඒක බලන්න අපිට මහන්සි නිසා අපි උඩට වෙලා එච්චර වෙලාවක් හිටියේ නැහැ. දිගටම බලන්න එහෙනම් වීඩියෝ එක. තව ඉස්සරහට ලස්සන දේවල් තියෙනවා වලට පෙන්නන්න. ඉන්දිකටු පහන ගාවට එනකොට අපි වෙලාව ගත්තොත් 11:00 වගේ කිට්ටුයි. ඊට පස්සේ අපි එතන ඉඳන් මම ඔය බලන්නකො මහන්සියට මම අතර වෙනවා තැන් වල. ආර්යා නම් අපූර්වට නගිනවා. එයාට ගානක් නැහැ. ඔය මං කිව්වේ තනිකර කරවලම තැනක් තිබ්බා. දැන් අපි ඊළඟට තියෙන කඩේදී අපි නතර වුණා. නතර වුණා කියන්නේ අපි පඩි ටිකක් නැගලා ඉන්න පස්සේ මහන්සියට අපි හිටියා. මෙන්න මේ කඩේ තමයි අපි 1-2 පාන්දර 2 විතර වෙනකම් මෙන්න මෙතනට තමයි හිටියේ. අනික ඒ කඩේ කට්ටියත් බයින්නේ නැහැ. යාලා කියනවා මේ ගිමන් හැදලා යන්න කියන කට්ටියට. ඉතින් අපි මෙතනටලා හිටියා. ඉතින් මේ තමයි තියෙන අවසාන කඩේ. ඒකෙනුත් පස්සේ කඩවල නැහැ. කෙලින්ම නගින්න තමයි තියෙන්නේ. අපි මෙතනින් මල් ගත්තා. මල්ලුයි පහන් අරගත්තා. ඊට පස්සේ ඉතින් ඔය තියෙන්නේ මේ ඉස්සර කාලේ මිනිස්සු නැගපු එක පාලමලුනේ. දම්වැල්ල. එන්නේ ඒක ඉස්සර කාලේ කට්ටිය නැගගලු. දැන් ඉතින් ඉතින් අපි දෙන මල්ලුයි පහනුයි අරගෙන දැන් ඉතින් සිරිපා කන්න තමයි හදන්නේ. අර දැක්කද මන් නගිනා මෙයා මල් අරන් එනකොට. අර මේදුම අනික මේක රෑ වුණාට ඇත්තට මේක ඔයාලා ඇවිල්ලා විඳ ගන්න ඕන දෙයක් නේද? අනික මේක කටින් මේක මෙහෙම වීඩියෝ එක බලනට වඩා ඒ අත්දැකීම ඇවිල්ලා ගන්නකොට මාරමයි. අපිට ආය යන්න හිතෙනවා. ඇත්තටම ආය යන්න හිතෙනවා කියලා හිතනවා. දැන් ඉතින් අපි උඩ මළුවටම ආවා. දැන් ඉතින් ඇවිල්ලා තමයි ඉන්නේ. උඩමළුවේ සෑහෙන දෙනෙක් හිටියා. දැන් ඉතින් අපි උඩමළුවට ඇවිත් තමයි ඉන්නේ. මේ හරිය ගහලා තිබ්බා වීඩියෝ කරන්න දෙන්නේ නැහැ කියලා. මෙයා ඉතින් චූටි වීඩියෝ ටිකක් අරගෙන තිබ්බා.
බලන්න එහෙනම් ඔයාලත්. ඔය පේනවනේ මාරම විදිහට මීදුම යන්නේ. ඒක නම් මාරම දෙයක්. ඒක බලනකොට හැබැයි මේ කියන්න ඕනේ උඩ නම් අපිට එච්චර සීතලක් දැනෙන්නේ නැහැ. මේ කියන්නේ ටිකක් සාමාන්‍ය විදිහට සීතලක් දැවුණා. මේ එහෙම ලොකුවටම කියලා අවුලක් වුණේ නැහැ හැබැයි. පහෝදා තමයි ඉතින් මට සෙම එහෙම අමාරු හැදුනේ. ඒක ඉතින් වෙනම දෙයක්. දැන් ඉතින් මේ කට්ටිය කාන්ටාර ගහන්න තමයි යන්නේ කී වතාවක් ආවද කියලා. මෙයා නම් ඉතින් මෙයාත් ආවේ දෙවතාවයි මාත් ඉතින් දෙවතාවයි තමයි ආවේ. ඊට පස්සේ හලෝ අපි ගියා පහන් පත්තු කරන්න. මේ හරිය තිබ්බා උණු වතුර බොන තැන. ඒකෙනුත් අපි උණු වතුර බිව්වා. ඒක නම් මරු ඈ. ඒක උණු වතුර බොන එක ෂෝයි. සමහරක් කට්ටිය නම් උඩ කුටිවල නිදාගෙන එහෙම ඉන්නවනේ. දැන් ඉතින් අපි ඉතින් උඩ මළුවේ ඉඳගෙන හිටියා. ඔය මගේ මූණ මන් නිදිමතේ හිටියේ එතන නම්. අනික චුට්ටක් විතර සීතලයි. සීතල නෑ කිව්වට සීතල නෑ. කකුල් දෙකට එහෙම මේස් නම් දාගන්න ඕන. නිකන් එතන අත්වලට අපේ මේ ග්ලව්ස් දාගත්තා. දැන් ඉතින් අපි බැස්සා. ඔව් බැලලා මේ අවසන් හෝටල් එක තමයි අපි මේ ඉන්නේ. දැන් ඒකෙන් අපි රොටි කන්න තමයි හදන්නේ. සීතලේ උණු රොටියක් කනවා කියන්නේ ඒක මාරාට. මෙතන බල්ලෙක් හිටියා. ඒ බල්ලා සීතලේ චූටි බල්ලෙක්. ඒ බල්ලා කුලි වෙවි සීතලේ හිටියා පව් කියලා හිතුණා. ඒක දකිද්දි හැබැයි ඉතින් සමහර කට්ටිය කියන රොටි න රහයි කියලා මට නම් සෙට් වුණේ නැහැ රොටි. බොරු කියන්න ඕනේ නැහැ. පල්ලෙට අවුල් නැහැ මේ උඩට තියවන්නේ. අවසන් හෝටල් එක ගාව තියෙන රොටි කාලා බලන්න මං කියනවා. ඒක පට්ටම රහයි. එයාලා උණුවෙම දෙනවා කියන්නේ. අර පල්ලා තියෙන සීතල රොටි මිදින්නේ. තේන්නේ ඒව රානේ අර දවස් ගණන් පරණේවත් තියෙන්න පුළුවන්. අමුතුවෙන් කූල් වතුර නම් ගන්න ඕනේ නැහැ මේකේ. ඔව් කූල් කොහොමද මේ වෙලාවට කූල් වතුර බොන්නේ නැහැ නේ කට්ටිය. ඔව්. අපි ඉරසේවනේ බැලුවා. ඊට පස්සේ දැන් මේ බහින්න තමයි හදන්නේ. මේ හරිය මේ අපි මේ වෙලාවට මේ උදේ 6ට වගේ හිටුවේ. මේ බහින ගමන් තමයි ඉතින් ඉන්නේ. සමහරක් එළිය මදි අඳුරි ස්වභාවයක් තමයි තියෙන්නේ. ගස් කොළන් තියෙන නිසා තමයි අර අඳුරි ස්වභාවය තියෙන්නේ. අර මීදුමක් තියෙන බහිනවා. මෙයාට ගානක් නැති වෙනකට බහිනකොට නම් මම හොඳට බැස්සා.
මේ මිනිහට තමයි කකුල් දෙක රිදෙනවා. යට බහින්න බෑ බෑ කිය කිය තමයි ආවේ. මම නම් අපෝඩුවට බැස්සා. මෙයාට අනික පහෝදා උනත් ගත්තා. මට නම් වලක් දුන්නා. මම පොඩ්ඩක් සෙම තිබ්බා. මෙයාට තමයි උන ගත්තා. මෙයාට කොහෙවත් ඔය යන්න ඕනේ නෑ. මේ පඩිපෙල් තියෙන ගමන් එයාට සෙට් වෙන්නේ නෑ. කකුල් දෙක රිදෙනවා. ඔට්ටල නැගගත්තා. බෑ බහින්න කියන තමයි එපා වෙන්නේ. සෑහන ගේමක් දුන්නා නේද නම්බු. ඈ වීඩියෝ ගන්න හම්බුනේ නැහැ ටික. ඒත් එක්ක රේන් කෝට් එක අපි ගාලා දාලා ඊට බෑග් එක දාගත්තා. රේන් කෝට් එක 300 කුණා මේ. තාම ඊටකොල එන හදන්නේ. අලු ගන්න. දැන් ඔරිජිනල් එක තිබ්බද? තාම හොඳ එක. ඒක දෙන්නම් 1500 දෙන්නම්. මේ වෙන්න නාපිය. වටේට වෙන දේවල්ට ඉතින් අපි දෙන්න ඉතින් මේ කයියක් ගහගෙන දැන් ඉතින් බහින ගමන් තමයි ඉන්නේ. ඔයාලත් කියන ඔයාලා සමහරක් කට්ටිය නම් සිරිපාද කරුණා කරලා තියෙනවා 10 පාරක් 20 පාරක්. අපි ඉන්නකොට උඩමල්ලේ මේ හිටියා ගාන්ඩාරේ 10 පාරක් ගැහුවා මාමා කෙනෙක්. එහෙම කට්ටිය ඉතින් ඇවිල්ලා තියෙනවා. මේ ඔයාලත් ඉතින් ඔයාලටත් ඉතින් කියනවා ඉතින් පරිසිරිපා කරුණා කරන්න ලැබෙන්න කියලා මම ඉතින් ප්‍රාර්ථනා කරනවා. ඔයාලත් ඇවිල්ලා මේ වගේ මේක අනිවාර්යෙන් එන්න ඕන ගමනක් ඇත්තටම. මේක වීඩියෝ එකෙන් බලනවා නෙවෙයි මේ ඇත්තටම කියලා බලන්න. ඇත්තටම සිරිමා කරුණා කරලා බලපුවා නියම ෆීලිං එක දෙන්නේ. සීතගංගුලේ වතුරට දෙහි දාලා තිබ්බා. මම නම් දන්නේ නැහැ දෙහි දාන්නේ මොනවටද කියලා. අර මස් මාළු කන්නේ නැතුව තමයි හදන්නේ. මේ අපි පාන්ද කියන්නේ මේ මෙතනට එනකොට නම් 6යි කාලට 6:00 විතර ඇති. දැන් සමහරක් කට්ටිය අර අම්බලමන් වල නිදාගෙන දැන් තමයි මේ උඩට සිරිපා කරුණා කරන්න නගින්න හදන්නේ යාලා. අපිට අම්බලම හෙඩියා. එන්න මේ චූටි ළමයා එයා නම් ෂෝයි යන්නේ. එයා තාත්තගෙන් සීනි බෝලයක් කරන් දෙන්න කී ඉල්ල යන්නේ. තාත්තා ඇදගෙන යනවා ඉතින්. එයාටත් අර රේන් කෝට් එක දිග වැඩි ඉතින්. පොඩි ළමයාට දෙනවා සිරිපා කරුණා කරලා තාත්තා වඩාගෙන යන්න ඇති නේ. දැන් ඉතින් අපි රතුපාලම පාර්කේ ඉතින් මොන්ටි කට්ටිය ගොඩක් ඇඟපත හොද ගන්න එහෙම යනවා. බෑග් ඉදලා සීප්පුණා. මම බෑග් උස්සගෙන යනවානේ. දැන් ඉතින් මෙයා මගේ බෑග් එකත් උස්සගෙන යනවා. මම යට බෑග් එක දුන්නා. මම ඉතින් එල්ලගෙන ගියේ. දැන් ඉතින් යාට දුන්න අන්තිම හරිය ගන්න කියලා බෑග් එක. අවසානට තාව ඉතින් සිරිපද නැග. ඩමාර කකුල් දෙන්න දෙනවා. ඉතින් අපි දැන් අපේ දඩු 17 අද වැලන්ටයින්
වැලන්ටයින් කියලා විශේෂ නැහැ. හරි අපි ද වයිෆ් බලන්න යනවා. වයිෆ් බලන්න නැතන. ඉතින් ඔයාලා කොහොම වීඩියෝ එකකින් ඉන්න. යන්න තමයි හදන්නේ දැන්. ඒ බයික් එකේ නැග්ගා. දැන් යන්න තමයි යන්නේ. දැන් මේ වීඩියෝ නවත්තනවා. කොහොමද තමයි ඉතින් අපේ සිරිපාද ගමනේ අවසානය වෙන්නේ. දෙන්නගේ පළවෙනි පාරනේ. ඔව්. දෙන්න පාර. අපි දෙන්න තනියම ගියේ දෙවෙනි පාර. මීඩියා කලින් පළවෙනි පාර. ඔව් මීඩියා කලින් අපි ඒ කියන්නේ අපේ ගෙවලින් මං වෙලම කියලා දෙනවා. කලින් අපි දැන් තනිය එකපාරක් ගිහින්. මෙයා යාලා ගෙවලින් කියලා දෙනවා. ඉතින් යාළුවන්ට පස්සේ අපි දෙන්න ගියේ පළවෙනි වතාව තනියම මෙච්චර මේ දුර ගමන. කිලෝමීටර් 180. ඔයාලා මැප් එක මන් දාන්නම්. ඉතින් අපි ගිහින් එන යන්නේ. නේ? අපි ගියා.